ටීචර් කිව්වොත් බෑ ලකුණු දෙන්න බෑ උඩ එක විතරයි හරි යට එක වැරදි කියලා. අපි කතා කරලා මොන හරි කරගමු ඒකට. දෙකම හදලා පෙන්න ගන්න. මේ අහන්නකො මෙන්න બોලේ ප්‍රශ්නයක් අහනවා පාද 10ක් ඇති සවිදි බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණයක අගය සොයන්න. රයිට්. ප්‍රශ්න පැත්තකින් තියමුකෝ. ක්‍රම දෙකක් තියෙනවා ප්‍රශ්නයක් නැහැ. සවිදි කියන වචනේ හින්දා එතනින් අල්ලගෙන ලස්සනට ගේම් එක ප්ලේ කරගෙන යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මම පටස් ගාලා පොඩි වෙලාවක් අරගෙන කියලා දෙන්නද මේ අභ්‍යන්තර කෝණ වලින්ම ගේම් එක ගහන විදිහ. පුතා දැන් ඔයාට තේරෙනවද මේ පාද 10ක් තියෙන කෙනෙක්ගේ අභ්‍යන්තර කෝණවල එකතුව හොයන විදිහ? දැන් නිකන් බලන්නකො පාද 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා. මේක පංචාශ්‍රයනේ පුතේ. මේකේ අභ්‍යන්තර කෝණවල එකතුව අපි හොයපු විදිහ මතකද? එක තැනකින් පටන් ගත්තා මේක මෙහෙම වෙන් කරා ත්‍රිකෝණවලට. ඔම වෙන් කර ගන්නකො අපි. මේක වෙන් කරොත් මේක ඇතුලේ ත්‍රිකෝණ තිබුණේ ඇත්තටම අංශක 180 ත්‍රිකෝණාකාර කොටස් 3යි. ඒ නිසා මෙයාගේ විශාලත්වය අංශක 540යි. එකෙන් අපි එළියට ගත්ත අදහස මොකද්ද? මොහුට තිබුණේ පාද 5යි. එහෙනම් 180 ගොඩවල් තිබුණේ 3යි. ඊට වඩා කීයක් අඩුවෙන්ද? 2ක් අඩුවෙන්. ඒ නිසා මතකද තියරි පන්ති වල ඉගෙන ගත්තා නේද නුඹ අභ්‍යන්තර කෝණවල එකතුව සඳහා සූත්‍රයක් පාද n ගාණක් තිබුණොත් ඒක ඇතුලේ තියෙන්න ඕනේ 180 ගොඩවල් කොච්චරද? n ඍණ 2 ප්‍රමාණයක්. ඒ කියන්නේ තියෙන පාද ගාණට වඩා 2ක් අඩුවෙන් තියෙන්න ඕනේ. එහෙනම් කෙලින්ම දැන් මෙන්න මෙතනින් මේ විදිහට හොයන්න පුළුවන් අභ්‍යන්තර කෝණයක අගය. මේක ඇතුලේ තියෙන්න ඕනේ පුතා 180 කෑලි කොච්චරද? පාද ගාණ 10ක් නම් 180 කෑලි 8ක්. ඒ කියන්නේ ත්‍රිකෝණ 8ක් තියෙන්න ඕනේ. මේ කතා කරන එක්කෙනාගේ නෑ මේ පාද 10ක් ඇතිනේ. ඊට පස්සේ පුතේ මේක සවිදි කියන වචනේ තේරුම තමයි මේක ඇතුලේ තියෙන පාද 10ම එකම දිගින් යුක්තයි. අභ්‍යන්තර කෝණ එකක විශාලත්වයේ x නම් ඉතිරි 9ද තියෙන්නේ x බැගින්. එක් බාහිර කෝණයක් y නම් අනික් 9ද තියෙන්නේ y බැගින්. සවිදි යනු පාද 10ම දිගින් සමානයි. මේ සවිදි බහුවස්ත්‍රේ පාද 10ක් තියෙන කෙනාගේ නැත්නම් අභ්‍යන්තර කෝණ 10ම එක වගේ බාහිර කෝණ 10ම එක වගේ. මේ එතනින් එන්නේ ඔක්කොම කෝණවල එකතුව බෙදන්න ඕනේ අපි එහෙනම් 10න්. එතකොට එනවා එකක අගය. එහෙනම් ඉතින් මේක මේකෙන් කපන්න පුළුවන් නේ. 18 වරක් 8 කියන්නේ 10 වරක් 8 80යි. 80යි 8 වරක් 8 64යි. 144යි. රයිට්. සරලයි උත්තරේ. කො බලන්න මේ උත්තරේ ගත්ත කට්ටිය අත උස්සන්න ඉස්සල්ලාම. හරි. ඕක හදන්න පුළුවන් අනිත් ක්‍රමේ මොකද්ද? මේ අහන්න. ඕකේ හොයන්න පුළුවන් කෙනෙකුට ඕකේ මුකුත් හොයන්න නැතුව බාහිර කෝණයක අගේ ඉස්සරලා. කොහොම කරත් බාහිර කෝණ ඔක්කොගෙම එකතුව අංශක 300 කීයද? 60යිනේ. අනිවාර්යෙන් 360යි. පාද 10ක් නෙමේ 20ක් තිබ්බත්. සවිදි නම් 10ම එක වගේනේ. බෙදන්නකො 10න් එකක් හොයන්නකො. එම නිසා හොයන්න එතනින් අභ්‍යන්තර කෝණය. ඒක කොහොමද එන්නේ? මතකයිද ඔයාලට මේ මෙහෙම කතාවක්. දැන් මේ බහුවස්ත්‍රයට එන්නකො. මේකේ මේ පාදයේ මෙහෙට දික් කරන්නකො. මෙයා එළියේ ඉන්න කෙනා, මෙයා ඇතුලේ ඉන්න කෙනානේ. හැබැයි මේ දෙකම තියෙන්නේ සරල රේඛාවක් මතනේ. එහෙනම් අභ්‍යන්තර සහ බාහිර කියන දෙන්නගේ එකතුව 180යි. එහෙනම් 180න් අඩු කරොත් පුතේ බාහිර කෝණය වෙච්ච 36 මෙන්න બોලේ එනවා 144. සේම් ආන්සර්නේ. උත්තරේ එකයි. කෙනෙකුට මෙහෙම හදන්නත් පුළුවන් පටස් ගාලා. හැබැයි ඒක තමයි ලේසිම. එහෙම හිතුන් නැත්තම් කෙනෙකුට මෙහෙමත් හදන්න ඒත් ප්‍රශ්නයක් නෑ ලකුණු හම්බෙනවා. ටීචර් කිව්වොත් බෑ ලකුණු දෙන්න බෑ උඩ එක විතරයි හරි යට එක වැරදි කියලා. අපි කතා කරලා මොන හරි කරගමු ඒකට. දෙකම හදලා පෙන්න ගන්න.